ඉතින් මේ කබරගල සකන් වීක් එකේ පළවෙනි වතාවට මම තනියම. පළවෙනි වතාවට මම තනියම ගහට යනවා. මම බස් එක ගාලා මෙතන කොවිල ගාවෙන් බැස්සා. බහලා මේ පාර දිගේ උඩට යන්න ඕන. අවුවත් නැහැ වැස්සත් නැහැ. හැබැයි හස පැහැදිලිත් නැහැ. අපි අවුරුදු 7කට විතර කලින් කබරගල ආව එකපාරක්. ඒ දවසේ මුදුනේ වැස්සා. අපි බස්පේකේ රෙදරේ හිටින් හැට අපේ යන්න බැරි වුණා. ඒ එනකොට තිබුණ පාරේ මෙල්ලෙන් දින ගොඩක් පාර හදලා ගොඩක් වෙනස් වෙනවා. ඒ නිසා මට කොහොමද හොයාගන්න බෑ. අහස කලවර වෙලා තියෙන්නේ. තව ටිකකින් වහිද කියන්න බෑ. හරි. දැන් පාර දිගේ ගිහලා පාර ඉස්සරහට යන්න පටන් ගත්තා. මම පිරුණ පාරකින් තමයි යන්න තියෙන්නේ. මට කලින් තව දෙන්නේ ගියා කියලා කිව්වා. මම තව කට්ටියක් ගියාලු ගිහින් එන්න නවතින්නම කියලා කිව්ව දෙන්නයි. එතන වලට ආවට පස්සේ යන්න දෙන මෙහෙම පාරකින්. මේ පැත්තේ තේවත්ත. මෙතන පාර තමයි හම්බෙන අන්තිම ගෙදර තියෙන්නේ. එතන පස්සේ ආව ගෙවල් හම්බෙන්නේ නැහැ කියලා. උදේ පාන්දර නැගිටලා උදේට ගාව ගමන් ආවේ. දැන් බඩගිනි. අක්කටම කලින් කොහේ යන බල්ලා උදේට මොනවා පඩක් කාලා ඉන්නවා. උදේට නෙමෙයි දවල්ට. කවුරුත් නැන්නේ නැත්නම් තනියම හරි කරනවා කියලා හැමදාම පන්දිත කොහොමද කිව්වද? අද තමයි පළවෙනි වතාවට තනියම මෙහෙම ගමනක් ආවේ. පටන් ගත්ත විතර හැදෙන්න තියෙන පාරවල් දෙකක් විතර තිබුණා. ඒවා අර කැලේ ඇතුළට නිකන් හැදුණු පාරවල්. ඒවා හැදෙන්න තියෙන පාරවල්ද මොනවද කියලා හොයාගන්න බෑ. ඒක නිසා මම හැරුණා නම් දෙකටම ආවා. හදා මේ එනකොට මග තිබුණා මම බිස්කට් පැකට්. ඒ කියන්නේ මේ පාර වැරදිලා නැහැ. අපේ කටි ගියපු තැන් වල යන්නේ දේවල් දාලා නෙන්නේ. ඒ නිසා පාර හොයාගන්න බාරන්නේ. හරි. පාර වැරදිලා නැහැ. අර කියන්නේ ස්පීඩ් එක වලින් තමයි අවිලන්නේ. පාර වැරදිලා නැහැ. මොකද දරන්නේ? මම වෙලා ඉවරයි. හැබැයි මේ අර කලින් එකපාරක් අපි ආව පාර නෙමෙයිද මන්දා. ඒ ආව පාරෙන් අපි තේවත්තක් මෙලින් ගොඩක් දුර ආවා. සමහරට මේ පාර හදලා තිබෙන දෙන්න මට ඒ පාර විකුණු දෙක වෙන්නේ නැති මතක. අවුරුදු 7කට 8කට කලින් නේද? මේ කාලේ තිබ්බ පාරවල් නෙමෙයි දැන් තියෙන්නේ. කාමාරේ මම තස්පීක් එක පේනවා. දැන් ගිහිල්ලා එතනින් හාට යන විදිහ බලන්න ඕන. කලින් නවතිනවා කිව්ව කට්ටිය මෙතන නවතිලා නම් මම ඉදිරියට යනවා. වෙනද තනියම යන කරේ එක්කනේ. ඒක නිසා ගේන බඩ බෙදාගෙන බැරිනේ නේද? මම තනියම ආව නිසා ගෙනම දේවල් සේර මම බෑග් එකේ. සඳරලා බෑග් එක බර වැඩි. තව ටිකයි තියෙන්නේ.
ඒනකොට හරිම සනීපයි. අපි කලින් පාර යනකොට අපි 10 දෙනෙක් විතර ආවා. එනකොට එදා හොඳටම වැස්සා. එතකොට මෙන්න මේ ටික හොඳටම ඉස්සරහට යන්න බෑ. මම හිතන්නේ ආව 10න් 5 දිනක් වගේ මෙතන ඉස්සරහ යන්නේ. දැන් අන්තිම හරියට වෙලා ඉන්නේ. අවුරුදු ගානකට කලින් වුණාට ඒවා නිකන් මේ ළඟදී වුණා මගේ මතකයි. මෙන්න මේ හරිය අවතගෙන යන ගොඩක් අමාරුයි. අන්න ඔය හරිය තමයි ඉස්සර වැටුනේ. හොලගේ සද්දේ මම යන්න ඕන අන්න උඩට. හරි මම පාරෙන් පේන මම ආව ගම අන්න දෙහා පැත්තෙන් පේන පීක් එකට යන්න ඕනේ. Rawa kiwala mai dina metan hotel kya මම තනියම කබර ගලා මම ස්පීකර් එකට ඇවිල්ලා ඉන්නේ. අර පැත්තේ සෙකන්ඩ් පීක් එකට යන්න ඕන. හැබැයි මීදුන් වලින් වැහිලා දැන්න බෑ. මෙතන දෙන්නෙක් ඉන්නවා ඒ නිසා මම කොහොමද උඩට යනවා කියලා තමයි හිතාගත්තේ. terlalu kayak tanah ginta me balana me pet me dungani mehena gamunde harna mehene kade annona kamanne gihin balanna wenne eki kendara manne satan piti kade anne yanda Aduh, magana natin na tamay eh. May maling mahilan eh. Sa mahal ka. Ihari giha, mahali eh. At rin natin natin magkakaroon eh. Antayin na, yun na ito. දැන් වෙලාව 2:45යි. මං ඉන්නේ මෙන්න මෙතන. ඕන උනොත් මෙතන ටෙන්ට් එක ගන්න පුළුවන්. එහෙම නැත්තම් අන්න අතන යනකම් යන්න ඕන. මේ පයින් කැලේ අස්සෙන් ගිහලා අන්නර කැලේ වගේ තියෙන ටිකෙන් ගිහින් ඊට පස්සේ රෝඩට යන්න. ඒක තමයි තියෙන ඔස්සම තැන. මට මේ ටික යන්න කොච්චර වෙලා යයිද කියලා තමයි හිතාගන්න බැරි. හදිස්සිය හරි වැස්සොත් එහෙම ඔක්කොම නරයි. වහෙන්න කලින් යන්න ඕන. ඉතින් අර තියෙන ඔසම තැන. අතන කොහොමද දැන් ළමයි දෙනෙක් ඉන්න නිසා එතන නවතින්න බෑ. අර බස් එකේ
ඩ්‍රයිවර්තුව මට තව කලින් කටයක් ආව කියලා. එයාලා ඇවිල්ලා ගියාද ගන්න. හදිස්සිය හරි. මට ගොඩක් අතේ හිටියා. මට මේ ටික ආපහු පහළට එන්න වෙනවා. තනියම ඉන්නවා. නෝ මට වෙලා යනවා වැඩි. කඩේ කරන්නේ කියලා හිතලා ගන්න බෑ. මම මේ ආවේ කේ මේ ටිකක් යනවා. මට වඩා මේ ගස් උසයි. ඒකින්ද මට ඈත පේන්නේ නැහැ. මොනවද කියන්නේ? අද කවකුස ගියාම. අබයි අර ටික කැලේ. අනේ මන්ද නැහැ. කවන්නේ යා. කඳ උඩ තියෙන ගස් කොට වෙන්න ඕනේ මට ඈත පේන්නේ නැහැ. කොහේ යනවද කියලා හොයාගන්න බෑ. අයින් කලර් නැගේ යන්නේ. දැන් පේන්නේ තකන් පේකද? මේ පැත්තේ තියෙන කැලයක්. අනේ කැලෙමද ගිහින් තමයි දැන් යන්න තියෙන්නේ. හරියම වන්නිතකම තාවට කැලෙමද යන්න වෙනක මොකද ඔරි. ඒක තමයි ඉතින් බලන්න වෙන්නේ. මම හිතනවා උඩ කවුරුත් නැතුව ඇති කියලා. කිව්ව විදිහට ආවේ අර මට කලින් ආව ළමයි දෙන්න විතරයි. ඒ දෙන්නාර මඟ නතර වුණා මන් ළඟින්. ඒකට මට කවුරුත් ඇවිල්ලා නැති වෙන්න ඕන. පොච්චටේ තියෙන. ඒ ටික කවද දීව නැතනකට කමන්න කියලා ගිහලා ඉක්මනට ගිහින් ටෙන්ඩර් එකක් කරගන්න. හරි එලි මහණෙන් ආවට කිවරයි. දැන් දෙන මෙන්න මේ වගේ චූටි කලයක් වගේ ටික. මං හිතනවා ගොඩාක් දුර කැලේ ඇතුලෙන් යන්න නැතුව ඇති කියලා. දැන් තමයි යන්න පටන් ගත්තේ. එතන එළියට දැන් ආපහු දෙන්නේ. අර වගේ ටිකක් මං හිතන්නේ මං ඇවිල්ලා ඉන්නේ. හිතා ගන්නවා මං දන්නේ ආව කියලා. නලාන අඩුම තරමේ කවුරු හරි එක්කෙනෙක් එක්කනේ කොහෙද ගිහින් තියෙන්නේ. මේ තමයි පළවෙනිම වතාවට මං තනියම ආවේ. මේ පැත්තටම ඉන්නේ මං විතරයි. කියලා තමයි මං තාම හිතාගෙන ඉන්නේ. මං හිතනවා මං හරි කියලා. මං කැමතියි මං හරි කියලා හිතන්නේ. මෙතනත් ඉතින් ගහගන්න නම් ගහගන්න පුළුවන්. අචුට කරගෙන බලමු. ඉතින් දැන් මේ කබර ගන්නට මෙන්නේ මම විතරයි. කරවනාද මම දෙපාරක් අහන්න දැන් මට. රාවිලා වහින් දන්න සෙටම හරිය. මේක එන view එක. මේක අපි බලන්න ඕනේ. මාරම ලස්සනයි. මේ අර චුටි මල් තියලා චුටි සීතලකුත් තියෙනවා. හරිම ෂෝ. සීතලද කියලා කිසිම දෙයක් ගෙනාවේ නැහැ. කිසිම දෙයක්කින් ආවේ නැහැ මම. දැන් වෙලාව 3:40යි. ඉර තියෙන්නේ අන්න අර විදියට. මේ තියෙන්නේ මේක තමයි අපේ කට්ටියගේ වැඩ. ඇවිදින්න කියලා යනවා. වෙන හැමදේම දාලා යනවා. ඉතින් මම දැන් ඉන්නේ කබරගල උසම තැනක. හරි මේක තමයි අන්තිම වේව පොයින්ට් එක. අන්න අර පැත්තේ අර තියෙන්නේ අර පැත්තෙන් තියෙනවා රාසගල. ඒක රාසගල. ඊට පස්සේ තව එක කඳු ටිකක් තියෙනවා. ඒවා නම් මොකුත් දන්නේ නැහැ මම. හොඳටම පැහැදිලි view එකක් තියෙන්නේ. මං හිතුවේ වැස්සෙන්ද view එකක් නැත්තරම නැති වෙයි කියලා. එනකට පැහැදිලි. අරක මොකද කියලා දන්නේ. අර පැත්තේ ජලාශයක් වගේ එකක් තියෙනවා. මම දන්නේ මෙච්චරයි. මට දැන් හොඳටම බඩගිනි. ටෙන්ට් එක ගහගෙන කන්න මොන හරි හදාගෙන
ඊට පස්සේ දොර ටික බලමු. ටෙන්ට් එක ගහන එක මක නවත්තලා ආවේ මෙන්න මේ ටික මිස් වෙයි කියලා. මරණ අර පැත්තෙන් පෙරවන රාස්ස කරලා මම වැහලා ගිහින් තියෙනවා. මම රාස්ස කරලා වැහිලා ඉතින් කැලේ තියෙන්නේ. මේ දුම් වලින් වැහිලා යන ගම. මේ දුම් වලින් ආක්‍රමණය කරනවා ටික ටික. ටෙන්ට් එක ගහන එක මග නැවතුවා. මේ පේන view එක විඳින්න ඕන හින්දා. දැන් ටික ටික හප රාස්ස කරලා පැහැදිලි වෙනවා. මේ ඇති දවස් ගානක් එක දිගට වැඩ කළාට හොඳට මහන්සි. ඒක නිසා තමයි මට කොහේ හරි එන්න කියලා වුණා. අම්ම කිව්වා ගෙදරට එලා ඉන්න මහන්සි නං කියලා. මට එන්නම ඕන කියලා මම එන්න කෙනෙක් හිටියෙත් නෑ. ඒක නිසා තනියම ආවා. ලහුණා ඔතේ නම් වෙලා මම දැන් තමයි කෑවේ. අර පැත්තේ වෙන ගමන් තාම. ඉතින් සන්සෙට් එක නම් බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඒ පැත්තේ වෙලා ඉවරයි. ඒකට හිත හදා ගන්න තියෙනවා. වෙන එකක් යනවා. ඉතින් දැන් මම මොකද කරන්නේ? තනියම ආවා වගේ නෙමෙයි. කලින් ඇවිල්ලා වහින්නෙත් නැහැ. වහිනවා කියලා වහිනවා නෙමෙයි වහී කියලා හිතාගෙන වහින්නෙත් නැහැ. ඉතින් ටෙන්ට් එක සෙටප් කරගෙනත් ඉවරයි. කැම්කාරත් ඉවරයි. දැන් ඇත්තටම මට කරන්න වැඩක් නැහැ. නේද මුලින් බහුන් නැත්තම් මට පිට බල බල ඉන්න පුළුවන්. හැබැයි මෙන්න මේ පැත්තෙන් දැන් වහීගෙන යනවා. පැත්තෙන් වහීගෙන යනවා. මේ පැත්ත වැහිලා ඉවරයි. මේ පැත්තට තමයි යන්නේ. තා ටිකකින් මාවත එහෙනම්. තනියම එනේ කොහොමදයි? ඇයි ඉතින් කතා කරන්න කෙනෙක් නෑ. ඒකට කම්මැලි. කවුරුහරි කතා කර කර ඉන්න කෙනෙක් හිටියනම්. ඇත්තටම මේක පළවෙනි වතාවට මම තනියම ආව නිසා දැනෙන්නේ නැත්තේ. හැබැයි පාළු නැහැ. මානම ලස්සන view එකක් තියෙන මම දැන් දෙපාරක් හිතුවා මට මහන්සි හොඳටම මේ දවස් ටික එක දිගට ඩියුටි. ඊට පස්සේ මම ගෙදර ආව ගමන් එහෙම අනිත් පැත්තට ආවා. ඊරක් නිදා ගන්න බැන්නා. ඊට කලින් දවස් එක දිගට නයිට් කරා. ඒක දවසක්වත් හරියට නිදාගන්නේ නැහැ. ඉතින් මම චුට්ටක් නිදා ගන්නවා කියලා හිතුවේ. ආව ගමන් මහන්සි යනවා. චුට්ටක් ප්‍රෑවලන කියන හැබැයි මම දැන් දෙතුන් පාරක් මේ පැත්තට ආවා. අර බලනවා මෙහෙ බලනවා කැරහම කරගෙනවා යනවා. තාම අතට ගෙන් ටෙන්ඩ් එක වගේ නිදා ගන්න හිත හදා ගන්න බැරි නම් චුට්ට වෙනවකට හරි. මං හිතාගෙන හිටියේ බල්ත් කාපිටට ඇවිල්ලා බල්ත් කාපිටියේ පැලම් පිටි පැත්තෙන් 12 භාගෙ එන්න ළඟයිනේ. ඒ පැත්තෙන් එන්න පුළුවන් මේ කියලා. ඒක ඉතින් චුට්ටක් වෙනස් වුණා. බල්ත් කාපිටියේ ඉඳලා ළඟ වුණාට වාහනයක එනවා නම් එන්න පුළුවන්. හැබැයි අපි වගේ අයට එන්න බෑ. පාරේ බස් වල එනකොට. ඒ නිසා අන්තිමට ආපහු කරුණැල්ලට ඇවිල්ලා කරුණැල්ලේ නාවල පිටියට ඇවිල්ලා නාවල පිටියෙන් 12 භාගෙ බස් එක ඇවිල්ලා තමයි ආවේ. ඉතින් කොහොම වුණත් අර පැත්තේ පැහැදිලි වුණා. එච්චරයි වෙන්න ඕන. ඉතින් මේ තමයි මගේ ජීවිතේ ගෙවන ලස්සනම දවස්. මහන්සිලා දවස් ගානක් එක දිගට ඩියුටි කරාද එක දවසක් හරි මට තඩබර බැක්පැක් එකකුත් දාගෙන අමාරුවෙන් කන්දක් උඩට ඇවිල්ලා මේ දකින්න view එක ඇත්තටම වචන වලින් කියන්න බැරි තරම් ලස්සනයි.
ආයෙ වැහෙනවා. මේක හරියන්නේ නැහැ. මං හිතන්නේ මං චුට්ටක් නිදා ගන්න ඕන. වෙලාවට එළියට බැස්සේ හස්සට වෙලා ඉඳලා සීතලයි එළියට වහින්න නම් බෑ. අදට සීතලයි. එකක්වත් හරන්න ආවෙත් නෑ. සීතලේ ඉන්නවා කියලා හිතාගෙන ආයි. හරි සනීපයි දැන්. හරි. ඉර වැහගෙන යනවා. ඒ තමයි ලස්සනම තප්පර. ඒකට හොඳටම සීතලයි හැබැයි. බලන්න ගහසේ පාට. මේකට තමයි මායාකාරී අවස්වරු කියන්නේ. ආසයි රතු පාටයි. මේ තමයි මම බලාගෙන හිටපු අවස්වරු. දැන් වෙලාව 6:39යි. පහලින් ලයිට් පත් වෙන්න පටන් අරන්. හැබැයි හසි එක තරවක්වත් නැහැ. පහලින් ලයිට් පත් වෙලා මේ පැත්ත හරිම මායාකාරී එළවලු ටික තියෙනවා. මේ දෙන්නේ නිදා ගන්න. දැන් වෙලාව 6යි. දැන් තමයි මම නැගිට්ටේ. එළියට ගිහින් බලන්න. ඊට බලලා නෑ. හරි වෙලාව. නැගිටපු වෙලාව. ඊට පායගෙන එන්නේ. good morning. පළවෙනි සර්ව කැප් එක මේ විදිහට ඉස්සර වුණා. නෑ ඒකට වෙන්නේ. උදේ වුණා. උදේ පාන්දර තියෙන වීව් එක. ආයෙත් පාටකුත් නෑ වලාකුළු හසේ හොඳටම සීතලයි. අර වීව් එක තියෙනවා හොඳටම. වැහිලා නෑ මීදුම් වලින්වත් ඇහැලා නෑ. මහා ලොකු හුළඟකුත් නැහැ. මේ ඇතරම වහිනවා කියලා හිතාගෙන හිටියේ මට වැස්සෙත් නැහැ. හැබැයි රෑ වැහලත් නැහැ. ටෙන්ට් එක චුට්ටක්වත් නැහැ. උඩින් තෙමලා තිබුණේ නැහැ. එක සද්ද නා ගොඩක් ඇහුණා. ඒක ඉතින් පළවෙනි වතාවට නේ තනියම හිටියේ. එතකොට හුළඟක් ඇවිල්ලා ටෙන්ට් එක හෙල්ලුණා, ගහක් හෙල්ලුණා. එක පාට ගැසිලා යනවා. එනකොට නින්දක් ගියා. මම හිතුවා මම නින්ද යන්නේ නැති වෙයි කියලා තනියම ඉන්න නිසා. හොඳට නිදාගත්තා. රෑ දෙපාරක් විතර හැරුණා. සීතලයි හොඳටම. සීතලයි කියන්නේ මම මොකොත් වැස්සෙලා ආවේ නැහැ. මේ බර ටික පැක් කරගන්නකොට පොඩි ප්‍රශ්නයක් ආවා. ඉඩ නැතුව. ඒ නිසා මේ ෂීට් එකක්වත් ගෙනාවේ නැහැ. ෂෝල් එක තිබ්බ ෂෝල් එක පරවගෙන තමයි හිටියේ. වෙනදට කවුරු හරි එක්කනේ යන්නේ අනිවාර්යෙන්. කවුරු හරි මේ යාළුවෙක් යනවම තමයි. යාළුවෙක් නැත්නම් අම්මත් එක්ක හරි තමයි යන්නේ. මේ පාර තනියම ආව නිසා බඩු ඔක්කොම මට දා ගන්න ඕන. බෑග් එක බර වැඩි. ඒක උස්සගෙන එන්නත් ඕනේ. මහන්සිලා ඩියුටි වැඩි වුණා කියලානේ. කොහේ හරි ආවේ. එතකොට ඉතින් දරා ගන්න බැරි තරම් බෑග් එක උස්සගෙන එන්නත් බෑ. දැන් මේ එළියට ආවට පස්සේ තමයි සීතල දැනෙන්නේ නැත්තේ. ඇතුළේ ඉන්නකොට මාර්ම සීතලක් තියෙන්නේ. දැන්
එළියට බහින්න නැතුව හිටියේ සිතට වෙඩි කියලා. අපරාධේ. අතුල් දෙලා හිටපු වෙලාව. කොහොම හරි ඉර තව ටිකකින් පායයි කියලා හිතෙනවා. අහස බලාපොරොත්තු තියෙන යනට පහලින් අහස පැහැදිලි. ඒක නිසා ඉර පායන්න ඕනේ. තව චුට්ටක් කියලා නිදාගත්තා නම් ඉර පෑවට පස්සේ තමයි මට නැගිටින්නේ. මේ පැත්තේ මේ තියෙන රාසගල කවුරු හරි යනවා කියලා හිතාගෙන ඉන්න තමයි. තාම යන්නේ වැඩි වෙනවා හැබැයි. ඉතින් මෙහාට මේ කඳ යනවා ගන්නේ නැහැ. ඊට පස්සේ සිරිපාදේ පේන්න ඕන මෙතන. ආසනම් පාට වෙලා ලස්සන වෙලා තියෙනවා. මේ පැත්තේ අහස ගොඩක් ලස්සනයි. නිර්මල පාට. අතරම මම මෙහෙම අහසක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම හිතුවේ කලවර වෙලා අඳුර ගතේ තිබිලා එහෙම අන්දාරමත් එක්ක මේ මොකද වීව් එකක් නැතුව තියේවි කියලා. බලන්න හිතට වඩා හැමදේම ගොඩක් ලස්සනයි. හරි දැන් කීයට හරි ඉර පායනකම් මම ටෙන්ට් එකත් අයින් කරගෙන නැත්නම් ටයිම් එකට ටෙන්ට් එක තියෙන්නේ. ටෙන්ට් එකත් අයින් කරගෙන හැම සැරේ ටෙස්ට් වෙනවා. ඉර පායලා වෙන්නේ. මේ ඉතින් මට පේන්නේ යන්න. මේකත් මාර ලස්සනයි දැන්. ඒක පායලා ඉතින් මං හිතුවේ මන් දැන් හිටිය හොඳටම ඇති. දැන් යන්න ඕන. ආයෙත් කැලේ මැදින් යනවා කියලා කියන්නේ. පිස්සු හැදෙනවද? ඒත් ඉතින් යන්නේ පිස්සු හැදෙනවා. වෙන මේම හරි කැලේ ළඟට ඇවිල්ලා තියෙනවා. අපිට මතක ගන්න තමයි තියෙන්නේ.
නරේ තමයි මං හිටියේ. දැන් ඉත පායලා ඉර උඩට ඇවිල්ලා ටික. ඉතින් මාත් යන්නයි යන්නේ. කැලෙමෙද්දින් ගිහිල්ලා ලස්සන හසක් තියෙන්නේ. මං හිතේ වෙන මේ කඳවුර නෑ මේ පැත්තෙන් ඇවිල්ලා අර කැලේ මැදින් ඇවිල්ලා පයින් කැලෙන් ඇවිල්ලා ඉලක්කාල මැදින් මෙතන යනකම් ඇවිල්ලා ඉන්නේ මං යනකොට හිතුවේ මෙන්න මෙතන තමයි නවතිනවා කියලා හරියට යගන්න බැරි වුණා ඉතින් ටිකක් මම වේගෙන් ගිහිල්ලා ස්පීක් එක ගන්න නවතින්න තමයි මං යන්නේ ඊට පස්සේ එතනලා ටිකක් කළා ඉඳලා වතුර ටිකක් එහෙම දීලා ඉතින් ටික යනවා Kawai. Dari awut dekat. Nanti itu ada tiru pewin lagi kia mungkin ini kan? Macam apa apa sih han? Kau. Abu kamu na? Hulan tiada. Hulan ka? Hari sana pai. මට තාම හිතා ගන්න බෑ මම තනියම කැම්පින් කරා කියලා. මෙතන එන එක එච්චර අමාරු දෙයක් නෙමෙයි. ඒ වුණාට ඉතින් මීට කලින් තනියම වෙලා නැහැනේ. එතකොට මට තනියම ආව එක මාත් ලොකු දෙයක්. හරි ස්පීක් එක තියෙනවා. එතන ගමන් ආවා. මං හිතන්නේ අපේ තිස් එකයි පැය භාගයක් විතර තමයි ගිහින් යන්න නෑ පැයකට වඩා ගියාද මන්ද යන්න කීපෙලා මතක නැහැ කොහමයි එන්න ගියේ පැය භාගයයි ඉතින් හරි දැන් ඉවරයි වගේ මම තින්නේ හැමෝම තාමට හමාරයිනේ ඒ නිසා තව වෙලාව තියෙනවා ඉතින් මම ආවම මේක උඩට නැගිට්ටා මේ තමයි කවරගල මේ පහලින් අර හරින් තියෙන තේවතෝගය. උස මේ පැත්තේ තනිකරම පහින් කරේ මේ පැත්තේ මම ආව ගමු. අර පැත්තට කොහෙද දන්නේ නැහැ. අන්න අර I think පේන්නේ සෙකන්ඩ් පීක් එක. ඉතින් තනියම ඇවිල්ලා පළවෙනි දවල්ට තනියම කැම්පින් කරලා කිසිම ප්‍රශ්නයක් නැතුව මේ විදිහට උදේට යන්න හම්බුණා කියන්නේ ඇත්තටම මේක ශක්තිය. දැන් ඉතින් යන්නයි තියෙන්නේ.
දැන් වෙලාවට 58යි. හරි ස්පීක් එකේ ඉන්න පාඩලා මෙන්න මෙයත් එක්ක. යමු. ආයෙ නතන. යම්. යන තමයි යනවා. මම පාර දිගේ ගියා. මෙන්න මේ මල් විතර තුන පාර දිගේ මං ගිහ දිගටම අන්නර පැත්තට. ඇත්තටම යන්න නෙවෙයි නෙමෙයි මෙතන උඩට පාරක් තියෙනවා. මෙතන මේ උඩට තියෙන පාර තමයි යන්න. කහා ටිකක් දුර ගිහලා ආයෙත් පාරහකට මල්ලිට කෝල් කරලා ඊට පස්සේ ආයෙ ආපහු වෙලා තමයි ඔය පාර දිගේ ගියේ. පාරහකට මල්ලි පැතුම් මල්ලි. යානක තියෙනවා කැම්පින් කරනවා නම් වන කරන දේවල්. එතනින් ගන්න පුළුවන්. වතුරේ හැමෝම එතනින් අරගෙන යන්න පුළුවන්. මම ඒක ඔක්කොම සගෙන ආව නිසා මට ගන්න දෙයක් තිබුණා. පාර විතරයි ගහගන්න තිබුණේ. ඒත් අපි කලින් පාර ආවා වගේ නෙමෙයි. සෑහෙන දේවල් වෙනස්. ඊ බස් එකක් යන වෙලාවක අහගෙන යන්න අමතකුණානේ. හරි. 9:00ට මෙතන කවුද ගාවෙන් බස් එකක් යනවා. දැන් 9:35 වෙනි ඉතින් ඒක මිස් වුණා. ඊට පස්සේ බස් එකක් තියෙන්නේ 10යි කාලෙට කිව්වා. 10යි කාල වෙනකම් මෙතන ඉන්න නැතුව නේන. මම වෙලාව හන්දිය ගාවට යන්න කිව්වා එතනින් කොරුදුවත්ත බස් වෙනවා කියලා මෙතන ඉඳන් මේ කෝවිල ගාවින් නම් මීටර් 500ක විතර තියෙනවා කිව්වේ. මෙතන මම දැන් මේ කෝවිල ළඟ. මෙතනින් ගම්පලට බස් එකක් යනවා කියලා ගම්පල බස් එක නැතිද? ගම්පල බස් එක කියන්නේ මෙතනින් යන එකත් ලේසි. කමහරි කොරුදුවත්තට ගියා කියලා වැඩ නැහැ. බස් එක ගියා කියලා කිව්වා. ඒක නිසා මෙතනලා ඉඳලා දැන් කාලේ බස් එක ආවම මේක නගලා යනවා. තනියම කන්දක් වල ඉන්නවා කියවට මේ තමයි පළවෙනි වතාව මම ඒ අත්දැකීම ගන්න ගියපු. ඉතින් මම ආනත් ඒක හරි ලස්සන අත්දැකීමක්. ඒ වගේම තමයි ඒක හරි සුන්දරීසාව. ඉතින් ඔයාලත් යනවා නම් යන්න. ඒ ලස්සන විඳින්න. ඒ පරිසරයේ ලස්සන ඉතුරු කරලා ආපහු එන්න. ඒ පරිසරයට පුංචි හානියක්වත් කරන්නේ නැතුව ඒ ලස්සන විඳින්න. ඉතින් මේ පුංචි රටේ ගොඩක් ලස්සන තැන් තියෙනවා. ඒ ලස්සන දකින්න විඳින්න. ඒව හැටටත් රකින්න. ඉතින් විඳ ගන්න හදවත ගහන හැම තත්පරයක්ම